අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් කාර්මික හා තාක්ෂණ විද්‍යාල 39ක් ලංකාවේ තියෙනවා. මේ විද්‍යාලවල පැවැත්වෙන වෘත්තීය පාඨමාලාවල වෘත්තීය විෂයන් ඉගෙනීමට ස්ථීර උපදේශකවරුන් ප්‍රමාණවත් නොවන අවස්ථාවල එම විෂයන් ඉගෙනීමට බාහිර උපදේශකවරුන්ගේ සම්ප්‍රදායකත්වය ලබා ගන්නවා. වෘත්තීය විෂය ක්ෂේත්‍රවල දැනුම තියෙන උගන්වන්න කැමති අයට බාහිර උපදේශක තනතුරු සඳහා අයදුම් කරන්න පුළුවන්. දැනට රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ සේවය කරන අයට වගේම සේවයෙන් විශ්‍රාම ගොස් සිටින අයටත් මේ සඳහා අවස්ථාව තියෙනවා. ඒ විද්‍යාලයේ පවතින පුරප්පාඩු ප්‍රමාණය මත බාහිර උපදේශකවරුන් බඳවා ගැනීම අතර තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අදාළ විද්‍යාලයෙම පැවැත්වෙනවා. බොහෝමයක් විද්‍යාලවල පෙරවරු 8:30ත් පස්වරු 5ත් අතර ඉගැන්වීම් කටයුතු සිදු කළ යුතු අතර අවශ්‍යතාවය මත මාර්ගගත ක්‍රම ඔස්සේ දේශන පැවැත්වෙනවා. බාහිර සම්ප්‍රදායකයාගේ අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය පළපුරුද්ද මත පැයකට ගෙවන රේටය තීරණය වෙනවා. කාලසටහනකට අනුව ඒ මාසයේ උපදේශකවරයා උගන්වන පැය ගණන සඳහා අදාළ මාසයට විද්‍යාලයෙන් ගෙවීම් කරනවා. බාහිර උපදේශක පුරප්පාඩු පවතින විශේෂ ශිෂ්‍ර සහ ආදර්ශ අයදුම් පත්‍රය ලබා ගැනීමට තමා සේවය කිරීමට කැමති කාර්මික හෝ තාක්ෂණ විද්‍යාලයට කතා කරන්න. බාහිර උපදේශක තනතුරු ගැන යම් අදහසක් ලබා දීමට ඉදිරිපත් කළ මේ කරුණුවලට අමතරව ඊට අදාළ ගැසට් නිවේදනය, පුරප්පාඩු පවතින විද්‍යාල ලයිස්තුව හා බාහිර උපදේශක අයදුම් පත්‍රයේ ආකෘතියක් මේ වීඩියෝවේ ඇතුළත් වෙනවා. ගැටලුවක් වෙතත් අප වෙත දන්වන්න. ස්තුතියි.